අයිබුවන් සුබ උදෑසනක් සීලමු දෙනාට. ඉතින් කොහොමද මම අද ඉන්නේ ලස්සන තැනක සුන්දර තැනක. හරි. මේ අපේ ගෙවල් ගාමේ තියෙන මේ සුන්දර ස්ථානය. හරි. මෙතෙන්ට ගොඩක් කට්ටිය එනවා. හරි. ෆැමිලි බුක් කරනවා. ගොඩක් ලස්සන view එකක් මේ තැන. ඉතින් මම ඔබට අද මෙතන ඉඳලා කතා කරන්නේ උතුම් වෙසක් පොයේ දවසේ ලස්සන සිදුවීම් ගණනාවක් සිද්ධ වුණා මේ ලංකා භූමිය තුල. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ එකම දේ තමයි මම බලන් හිටපුම දෙයක් අපේ කත්නෝරුවේ හාමුදුරුවන්ගේ 1000කට බණ කියන්න ධර්මශාලාව අපේ ගරු ජනාධිපතිතුමා අතින් විවෘත කළා. ධර්මයේ ආශ්චර්ය, ධර්මයේ පිබිදීම. ඉතින් ඒකේ වටිනාම කාරණා මම අද කතා කරන්නේ මිනිස්සුන්ට දැනෙන්න බණ කියන හාමුදුරුවෝ පිරිසක් මේ ලෝතලේ ඉන්නවා. හරි. මිනිස්සුන්ට දැනෙන්න බණ කියන්න ලේසියෙන් බෑ. හරි. බුදුරජාණන් වහන්සේගේ සෑම ගුණයක්ම මිනිස්සුන්ට දැනෙන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ කරපු සෑම දෙයක්ම පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා, හරි. ඉපදීම, බුදුවීම, පිරිනුවන් පෑම මිනිස්සුන්ට දැනෙන්න හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ මහා කල්ප 21ක් පුරාවට ප්‍රාර්ථනා ඇතුව සිදු කළා. එහෙම ඉතින් ඒ ධර්මයේ ආශ්චර්ය මේ අවුරුදු 2500ක් ගෙවිලා ඒ විදිහටම දැනෙන්න බණ කියන හාමුදුරුවෝ ඉපදීමත් මහඟු භාග්යක්. ඉතින් එහෙම දැනෙන්න බණ කියන හාමුදුරුවෝ දෙපළක් එකතු වුණා මේ වෙසක් පොය දවසේ ධර්මශාලාවට කතෝරු හාමුදුරන්ගේ වැඩම කළා වැලිමඩ සද්දාසීල හාමුදුරුවෝ. හරි. දැනෙන්න බණ කියන මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව වැඩි කරන්න බණ කියන හාමුදුරුවෝ. හරි. මට හරි සතුටුයි. අපේ කත්නෝරුවේ හාමුදුරුවෝ මොනතරම් මිනිස්සුන්ට දැනෙන්න බණ කියනවද? මිනිස්සුන්ට දැනෙන්නයි බණ කියන්න ඕනේ. මිනිස්සුන්ට ඒ දැනීම තුළ මිනිස්සු ජීවත් වෙනවා කියලා දැනෙනවා. එතකොට ධර්මයේ තුල ජීවත් වෙන්න උත්සාහවන්ත වෙලා ඒ තුලින් ගමනක් නිර්මාණය කරගන්නවා මිනිස්සුන්ට හදවතට දැනෙන්න මෙන්න මේකයි බුදුහාමුදුරන්ගේ ආශ්චර්යය, මෙන්න මේකයි ධර්මයේ වටිනාකම. හරි. ඒ වගේම තමයි ඔතෙන්ට අඩු තව අපේ ගලිගමුවේ හාමුදුරුවෝ. ගලිගමුවේ හාමුදුරුවෝත් අනිවාර්යෙන් එන්නට ඕන. මම කියන්නේ මේ අපේ හාමුදුරුවෝ අතරේ මිනිස්සුන්ට දැනෙන්න බණ කියන හාමුදුරුවෝ සීමිත ප්‍රමාණයක් ඉන්නවා. මේ මම නම් කියන හාමුදුරුවෝ එක්ක. හරි. ගලිගමුවේ හාමුදුරුවෝ, වැලිමඩ හාමුදුරුවෝ, කෝරළෑගම හාමුදුරුවෝ, එතකොට අපේ හඳපාන්ගොඩ හාමුදුරුවෝ, අපේ තව ඉන්න මම නම කිව්වේ නැති මිනිස්සුන්ට දැනෙන්න. හරි. බණ කියන හාමුදුරුවෝ එකතු වෙන්න ඕනේ දැන්. කියන්නේ මිනිස්සුන්ට දැනෙන්න බණ කියපු හාමුදුරුවෝ එකතු වෙන්න ඕනේ දැන්. සමහරට ජීවතුන් අතර අපේ සෝමහාමුදුරුවෝ නෑ. හරි. මිනිස්සුන්ට දැනෙන්න බණ කියපු අය. ඒ තුල තමයි මිනිස්සු ජීවන රටාව හුරු කරගත්තේ. මේක තමයි වටිනවා. දැන් මිනිස්සුන්ට දැනෙන්න බණ කිව්වහම ජාතියකම් කුල ભેද නැහැ. හරි. මිනිසාගේ වටිනාකම අඳුනගත්තාම හැබැයි මිනිසාගේ වටිනාකම අඳුනගන්නේ බණ කිව්වොත් පමණයි පුළුවන්. නැතුව ඒත බණ කියන්නම් වාලේ කියලා ගිහිල්ලත් බෑ. අපේව කන්තෝරුවේ හාමුදුරුවෝ වගේ, ගලගමුවේ හාමුදුරුවෝ වගේ, කෝරළෑගම හාමුදුරුවෝ වගේ, වැලිමඩ හාමුදුරුවෝ වගේ මිනිස්සුන්ට ශ්‍රද්ධාව ඇති වෙන්න බුදුරජාණන් වහන්සේ කවුද කියලා කියමින් මිනිස්සුන්ට බණ දේශනා කරන්න ඕනේ මේ කාලේ. එතකොට එහෙම පහළ වෙන්නේ පෙර පිනට, ජාතියේ පිනට පහළ වුණ හාමුදුරුවෝ තමයි එහෙම බණ කියන. ඒක නිසා අපේ කත්නෝරුවේ හාමුදුරුවන්ගේ දානශාලාව විවෘත කරා. ඒ අතර මහා මම හිතන්නේ මම ඇත්තරම ධර්මය කතා කරන හාමුදුරු දෙන්නෙක් එකතු වුණාම හරි අමාරුයි මේ විශ්වය. එහෙම හාමුදුරුවෝ දෙපළක් එකතු වුණා. වැලිමඩ හාමුදුරුවෝ සහ කත්නෝරුවේ හාමුදුරුවෝ වටිනාකම මිල කරන්න බෑ. මෙහෙම එකතු වෙන්න ඕන. බණ කියන මිනිස්සුන්ට දැනෙන්න හදවතට. ධර්මයේ ඇසිරෙන්න අපාය මොකද්ද? ගුණධර්ම මොනවද? ජීවත් වෙන්න ඕන කොහොමද? පෞල් ජීවිතයක් ගත කරන්න ඕන. මෙහෙම බණ කියන හාමුදුරුවෝ එකතු වුණාම එතන මාරම ශක්තියක් සබහාදහමෙන් නිර්මාණය කරනවා. ඒක හරි වටිනවා. එහෙම හාමුදුරුවෝ තමයි මම එකතු වීම හරිම මට හරි සතුටක් ඒක. ඒක නිසා මම කත්නෝරුවේ හාමුදුරුවන්ට කියනවා අපේ අනිත් හාමුදුරුවෝත් එකතු වෙන්න
හරි මොකද්ද කරන්න ඕනේ කියලා කතා බහ කරලා ඒ වගේ එකමුතු වෙලා මේ ධර්ම ගමන හරිම සතුටින් යන්. මරණ තුරාවටම අපි සසරේ හරි මම එහෙම බණ අහපු අය අහපු කෙනෙක් මට හරි සතුටුයි. ඉතින් ඒකයි මං කතා කරේ අපේ කත්නෝරුවේ හාමුදුරුවන් සහ වැලිමල හාමුදුරුවන්ගේ එකතු වීම ධර්මයේ ආශ්චර්යයක්. ජනතුමත් හම්බ වීම එකටම ආශ්චර්යයක්. ඒ ඇති